ත්‍රීවීලර් එකක් හයර් කරන කෙනෙක්ට ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්ට වඩාත් ලාභදායී වෙන්නේ බජාජ් ත්‍රීවිල් එකද එහෙම නැත්නම් ලංකාවේ හදපු මේ අලුත් වේගත් ත්‍රීවිල් එකද කියලා අද අපි බලමු. ඉතින් ඔයා මේ එකතු වෙලා ඉන්නේ ව්‍යාපාර ලෝකයේ අපේ YouTube channel එකත් එක්ක මම සුරිකනන් හංස. එහෙනම් යමු අපි අද කතාවට. එක පැත්තකින් දැනට අවුරුදු 20කටත් වැඩි කාලයක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගත්තු බජාජ් ත්‍රීවිල් එකත් අනික් පැත්තෙන් අලුත් තාක්ෂණය අලුත් පෙනුමත් එක්ක ආපු වේගා ETX ත්‍රීවිල් එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අලුත් බජාජ් ත්‍රීවිල් එකේ ටැක්සි රට රියදුරන් විදිහටත් එහෙම නැත්නම් ඔයා පුංචි ව්‍යාපාරයක් කරනවා නම් ඒකට හරියන්නත් මේ බජාජ් ත්‍රීවිලර් එක ඩිසයින් කරලා තිනවා අපිට බලා ගන්න පුළුවන්. අලුත් තාක්ෂණයත් මේ ත්‍රීවිලර් එකට ඉතාමත්ම උසස් අයුරින් යොදලා තියෙනවා කලින් ත්‍රීවිල් වලට වඩා. ඉතින් බජාජ් ත්‍රීවිල් කියන්නේ ලංකාවේ මීට අවුරුදු 30කට විතර කලින් ඉඳන් ආපු හොඳ බ්‍රෑන්ඩ් එකක් සහ ලංකාවේ ගොඩක් මැකැනිකස්ලා මේ වාහනේ පොඩි ලෙඩේ ඉඳන් ලොකු ලෙඩේ වෙනකන් හදන්න දන්නවා. ලංකාවේ මිනිසුන්ට ගොඩක්ම විශ්වාස වාහනයක් තමයි මේ බජාජ් ත්‍රීවිලර් එක. ඉන්ධන කාර්යක්ෂමතාවය අතිනුත් නඩත්තු වටිනුත් ඉතාමත්ම හොඳ වාහනයක් විදිහට තමයි මේ බජාජ් ත්‍රීවිලර් එක ලංකාවේ මිනිසුන්ගේ හිතේ රැඳිලා තියෙන්නේ. නමුත් වේගා ඉනෝවේෂන් ආයතනය විසින් 2022 දී එළිදක්වපු මෙන්න මේ කෙටි වීඩියෝ එක නිසා ලංකාවේ ත්‍රීවිලර් මාකට් එක ටිකක් වෙනස් වෙන්න ගත්තා. 2024 2025 වගේ කාලේ ඉඳන් මෙන්න මේ වේගා ඉලෙක්ට්‍රික් ත්‍රීවිලර් එක ලංකාවේ වෙළඳපොළට නිකුත් වුණා. මේකේ විශේෂත්වය කියන්නේ මේක 100%ක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන වාහනයක්. ඒ විතරක් නෙමෙයි බජාජ් ත්‍රීවිලර් එකට වඩා ගොඩක් ඔප්ෂන්ස් සේෆ්ටි එකත් මේ වාහනේ වැඩි, මිලනුත් යම් ප්‍රමාණයක් වැඩි. අපි ඒක ඉදිරියට කතා කරමු. විශේෂම කාරණාව බජාජ් ත්‍රීවිලර් එක පෙට්‍රල් එහෙම නැත්නම් ඉන්ධන දහනයෙන් දුවනකොට මේ වාහනේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ විදුලියෙන් තමයි ධාවනය වෙන්නේ. ඉතින් ඒක මේ වගේ කාලෙක ඉතාමත්ම වටින වැඩක්. ව්‍යාපාරිකයෙක් විදිහට එහෙම නැත්නම් ඔබ ටැක්සි රථ රියදුරෙක් විදිහට නම් ඒක ගොඩක්ම වටින දෙයක් කියලා අපිට මේ වෙලාවේ කියන්න පුළුවන්. අපි දැන් බලමු අපේ වැදගත්ම මාතෘකාව. ඉතින් අපේ වැදගත්ම මාතෘකාව තමයි මේ වාහන දෙකෙන් අවම පිරිවැයකින් උපරිම දුරක් ධාවනය කළා ලාභයක් ලබා ගන්න පුළුවන් මොන වාහනේද කියන එක. ඉතින් ඒක කතා කරන්න අපි යමු දැන්. මම කලින් කිව්වනේ වේගා ත්‍රීවිලර් එක ඉලෙක්ට්‍රික් ත්‍රීවිලර් එකක්. ඉතින් මේ වේගා ත්‍රීවිලර් එක චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක වගේ රේන්ජ් එකක් ගන්න පුළුවන් කියලා මේ වේගා සමාගම පවසනවා. ඒ විතරක් නෙමෙයි ඉතින් මේ බජාජ් ත්‍රීවිලර් එකත් එක පෙට්‍රල් ලීටරයකින් සාමාන්‍යයෙන් කිලෝමීටර් 35කට වැඩි දුරක් වගේ ධාවනය කරන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වාහන දෙකේම টොප් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 60-70 අතර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මොකද ලංකාව ඇතුලේ හයිවේ වල මේ වාහන දුවන්නත් බෑ. ඉතින් ලොකු වේගකින් යන්නත් බෑ. මොකද සේෆ්ටි එකත් සාමාන්‍යයෙන් කාර් වලට වඩා අවම මට්ටමක තමයි මේ වාහන වල තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බජාජ් සමාගමෙන් තමන්ගේ මේ අලුත් ත්‍රීවිලර් එක විකුණ ගන්න මෙන්න මේ විදිහට ප්‍රවර්ධන ඇඩ් කිහිපයක්ම වෙළඳ දැන්වීම් කිහිපයක්ම සමාජ මාධ්‍යයට මුදා හැරලා තියෙනවා. ඒකෙද යාලා දෙන්න හදන අදහස තමයි අඩු වියදමකින් තමන්ගේ බිස්නස් එකට තමන්ගේ කරන හයර් එකට ඇත්තටම වටින වාහනයක් තමයි මේ බජාජ් ත්‍රීවිලර් එක කියන එක. ඇත්තටම මේ වාහන දෙකෙන් වඩාත් ලාභදායී වෙන්නේ ටැක්සි රථ රියදුරෙක්ට එහෙම නැත්නම් පොඩි බිස්නස් එකක් කරන කෙනෙක්ට මොන වාහනේද කියලා අපි බලමු. පොඩ්ඩක් මේ chart එක බලන්නකෝ. වේගා ත්‍රීවිලර් එක charge එකකින් කිලෝමීටර් 150ක් වගේ දුරක් යන්න පුළුවන්. එක charge එකක් කරන්න cost එක සාමාන්‍යයෙන් රුපියල් 750ක් විතර වැය වෙනවා කියලා තමයි එයාලා ගණන් බලලා තියෙන්නේ. එහෙම බැලුවහම වේගා ත්‍රීවිලර් එක කිලෝමීටරයක් ධාවනය කරන්න වියදම වෙන්නේ සාමාන්‍යයෙන් රුපියල් 5ක් විතර. හැබැයි මේ සමස්ත වියදම නෙවෙයි, තව ටයර් ගෙවෙන ප්‍රමාණය, වාහනේ ෂෙයා වෙන ප්‍රමාණය, තව පොඩි වියදම් ටිකක් එකතු වෙන්න ඕනේ. මම දාලා අදහසක් ගන්න මේ කියන්නේ. අපි බලමු බජාජ් ත්‍රීවිල් එක ගැන. බජාජ් ත්‍රීවිලර් එක පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 35ක් ධාවනය කරනවා කියලා හිතුවොත් පෙට්‍රල් ලීටර එකක් රුපියල් 420යි කියලා හිතුවොත් කිලෝමීටර් එකකට යන ගාන රුපියල් 12ක්. ඉතින් රුපියල් 5යි 12යි අතර දෙගුණයටත් වඩා වැඩි පරතරයක් මේ එක කිලෝමීටර් එකකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු සාමාන්‍යයෙන් දිනකට කිලෝමීටර් 100ක් ධාවනය කරන ටැක්සි රථ රියදුරෙක්ට මේක බලපාන්නේ කොහොමද කියලා. දැන් අපි දන්නවා කිලෝමීටර් එකකට යන කොස්ට් එක. ඉතින් වේගා ත්‍රීවිලර් එක කිලෝමීටර් 100ක් යන්න සාමාන්‍යයෙන් රුපියල් 500ක වගේ කොස්ට් එකක් යද්දී බජාජ් ත්‍රීවිලර් එකට රුපියල් 1200ක වගේ වියදමක් කොස්ට් එකක් යනවා මේ පෙට්‍රල් වලට විතරක්. ඉතින් එහෙම බැලුවාම වේගා ත්‍රීවිලර් එක ටිකක් ඉස්සරහින් ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් දවස් 20ක් ටැක්සි දුවන කෙනෙක් කියලා හිතුවොත් වේගා ත්‍රීවිලර් එකට රුපියල් 10000ක වගේ වියදමක් යද්දී
රුපියල් 24000ක වගේ වියදමක් මේ බජාජ් ත්‍රිවිලර් එකට යනවා. ඉතින් ඒ අතර පරතරය රුපියල් 14000කටත් වැඩි කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ බජාජ් ත්‍රිවිලර් එක නරකයි කියලා නම් නෙමෙයි. මොකද දැනට ලංකාවේ මිනිස්සුන් ගොඩක් පාවිච්චි කරන ත්‍රිවිලර් එකක් තමයි බජාජ් ත්‍රිවිලර් එක. ඒ විතරක් නෙමෙයි වේගා ත්‍රිවිලර් එකත් දැන් ඉක්මනින් ජනප්‍රිය වෙගෙන යනවා ලංකාව තුල. ඉතින් මේ වේගා ත්‍රිවිලර් එකේ තියෙන විශේෂාංග ගත්තොත් පිටුපස්සේ දොර අපිට ඇරලා අවශ්‍ය නම් බඩු බාහිර ආදී පටව ගන්නත් පුළුවන්. ඉතින් කාවේ නිෂ්පාදනයක් වගේම ඊටමත් ප්‍රමිතිගත නිෂ්පාදනයක් කියලා අපිට මේ වේගා ත්‍රිවිලර් එක හඳුන්වන්න පුළුවන්. හැබැයි එහෙම කියලා බජාජ් ත්‍රිවිලර් එක කවදාවත් අවතක්සේරු කරන්න අපිට බෑ. මොකද ලංකාවේ මිනිස්සුන්ගේ ගොඩක් අවශ්‍යතා ඉටු කරපු ත්‍රිවිලර් එකක් තමයි මේ බජාජ් ත්‍රිවිලර් එක. ඉතින් ස්පෙයා පාර්ට්ස් සුලභකම ඒ විතරක් නෙමෙයි ඕනම තැනක හදාගන්න පුළුවන් මැකැනික්ලා ඉන්න එක. ඒ විතරක් නෙමෙයි charge කරන්න වැඩි කාලයක් යන්නේ නැතුව පෙට්‍රල් ගහපු ගමන් දුවන්න පුළුවන් එක මේ බජාජ් ත්‍රිවිලර් එකේ තියෙන වාසියක්. ඉතින් ඔයා ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් ටැක්සි රථ රියදුරෙක් විදියට හරි මේ වාහන දෙකෙන් මොන වාහනේද ඔයාට ගැලපෙන්නේ, ඔයා තෝරගන්න මොන වාහනේද කියලත් යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම් ව්‍යාපාර ලෝකේ channel එක තුලින් subscribe කරන්න, follow කරන්න, මේක share කරන්න, අනිත් අයටත් දැනගන්න. ඔයාගේ අදහසක් කමෙන්ට් එකක් විදියට දාන්න. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් සියලු දෙනාට.